සාර හිතක් වඩා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුංචි කතාවක් මම අද ඔයාලට ගෙනාවා. මේකයි කතාව. දවසක් දක්ෂ ගුරුවරයෙක් තම ශිෂ්‍යයන්ට බැලුම් බෝලේ බෙගෙන් දීලා මෙහෙම කියනවා. තම තමන් ළඟ තියෙන බැලුම් බෝලේ තමන්ගේ නම ලියලා එතන තිබුණු විශාල පෙට්ටියකට එය දමන්න කියලා. ඉතින් ළමුන් හැමෝම ඒ කිව්ව විදිහටම කරා. මේ විශාල පෙට්ටිය බැලුම් බෝල වලින් පිරීලා. ඉතින් ගුරුතුමා මෙහෙම කිව්වා. ළමයිනේ දැන් ඉතින් ඔයාලා ගිහිල්ලා තමන්ගේ නම ලියපු බැලුම් බෝලේ ඉක්මනට අරන් එන්න කියලා. ළමයි ඔක්කොම ගිහින් පොර කකා තමන්ගේ බැලුම් බෝලේ හෙව්වත් හොයාගන්න අමාරු වුණා. ළමුන්ට ගුරුතුමා කියනවා ළමයිනේ ඔයාලට තමන්ගේ නම තියෙන බැලුම් බෝල හොයාගන්න අපහසුයි නේද? දැන් ඔයාලා මෙහෙම කරන්න. තමන්ගේ අතට අහු වෙන බැලුම් බෝලේ අතට අරගෙන ඒකේ නම ලියලා තියෙන යාළුවට කතා කරලා ඒක දෙන්න. ඉතින් ළමයි එහෙම කළා. තප්පර කිහිපයකින් තම තමන්ට හිමි බැලුම් බෝලේ ළමුන් අතර ලැබුණා. ඉතින් ගුරුතුමා මෙහෙම කිව්වා. අපි තනි තනිවම අපේ ජීවිතේ සාර්ථකත්වය හොයන්න මහන්සි වෙනවට වඩා අනිකාගේ සාර්ථකත්වයට සොයා ගැනීමට උදව් කිරීම මගින් අපේ ජීවිතේ සාර්ථකත්වයට නිතින් හිමි වෙනවා නේද? ඉතින් අපි ආත්මාර්ථකාමී නොවේ අන් අයට සාර්ථක වීමට උදව් කිරීම තුළින් අපිත් සාර්ථක වෙමු. යලිත් හමු වෙමු. මම ඕෂදී